මම සුදු පුතා කෑම හදන්න යන්නේ. මම සුදු පුතාගේ ඩබල් කෑමක් හදන්න මෙන්න මේකේ. රයිස් කුකර් එකේ නම් නෙමෙයි හදන්නේ. රයිස් කුකර් එකේ මම මේ එයාගේ එලෝවි ස්ටීම් කරනවා විතරයි කරන්නේ. හොඳට හොදලා ගන්නවා. එයාගේ බෝල්ස් මේ. මම හාල් එක මම මේ ආගේ එළවලු වෙනම කපලා එළවලු ටික වෙනම කපලා තිබු මේ චිකන් ටිකත් වෙනම අරගත්තා. දැන් මේකට හාල් ටික දාගන්න ඕනේ. රතු හාල් දෙන්න ඕනේ අර කුරුළු ටික. මේ තියෙන හාල් දාලා තියෙන එක ලස්සනයි නේද මම හරි පිළිවෙලට දාලා තියෙන්නේ ඉතින්. මේ බෝතල් ටිකක් ගන්න ඕනේ. අර බෝතල් මගේ අනිත් බෝතල් ටික හරිම කැතයි. පරිප්පු එකක් දැම්මේ නැහැනේ. අපේ තව පොඩ්ඩෙන් විනාශයක්. මේක හරියන්නේ නැති වෙයි වගේ. අපේ ලොකු විනාශයක් වෙන්නේ නැහැ. තව පොඩ්ඩෙන් දැක්කනේ. ඉතින් විදින් ගාලා ඩෝන් ගාලා හදන්න ගියේ. ये मनोती में आपको विनाश है. Dari bikin dong ini dia boleh. Paripu එකක් දාන්න ඕනේ. පරිප්පු ඉවරයි. පරිප්පු एक एक पेड़ स्पाई वाला ना हम इसे परेट का डाला नहीं है मम मुली में बाबा परेट को पाल चुके हैं इतने पेड़ जो भी मांग आ रहे हैं ये परेट को देंगे इवर है देंगे दिन මේ පරිප්පු තමයි තියෙන්නේ. එයා මේ පරිප්පු කාලා නෑ තාම. දැන් තමයි මම දෙන්නේ. එයාගේ නම් ඉතින් ඔක්කොම වෙන කරලා තියන්නේ නෑ අප්පා හරි ලේසි. ලස්සනයි නේ මගේ මේවා. මේ ටික දැන් වෙනම ටිකක් දාගන්න ඕනේ. අනේ මේ කප්පේම හරි ලස්සනයි නේද? පරිප්පු ටික රොටි ටිකක් දාලා තියෙනවා. අපේ ගෙදර ටිකක් භාජන හැම වැඩි ඉතින්. මේක ඉතින් ගෙදරක කට්ටිය ඉතින් භාජන සාමාන්‍යයෙන් වැඩි ඉතින්. ඕනම ගෙයකින්ම තමයි ඉතින්. දැන් බබාගේ කෑම එක ටෙම්පරාදු කරගන්න ඕනේ. මේකෙන් තමයි ගහන්නේ.